Okay, today we are going to do Unit 7. Do you? Present simple question. Present simple questions. වර්තමාන කාල ප්‍රශ්න හදන ආකාරය තමයි අද අපි ඉගෙන ගන්න හදන්නේ. We use do does in present simple question. Do you play the guitar? ඔයා ගිටාර් සෙල්ලම් ගිටාර් එකක් play කරනවද කියලා අහනවා. play කරනවද? ඔයා ගිටාර් එකක් play කරනවද කියලා question එකක් අහන ප්‍රශ්නයක් අහනවා. positive form එක තියෙනවා I work. ඒ question form එක හදනවා කොහොමද? Do I work? We like. Do we like? Do you? Do you do? They have. Do they have? He works. අපි දන්නවා කතරු ඒක වචන ක්‍රියාපදයක් ඒක වචනින් තැබිය යුතුය. ක්‍රියාපදයක් ඒක වචන වෙන ආකාර 4යි. අගට is. මතකයි නේද? කොහොමද ක්‍රියාපදයක් ඒක වචන ගන්න එක්ක අගට is. එහෙම නැත්නම් SSCH XSO යන අකුරු වලින් අවසන් වෙන අගට yes. ක්‍රියාපදයක් y අකුරින් අවසන් වෙන y ට පෙර vowel අකුරක් නම් අපි කියනවා ඒකට මොකද්ද? p y rule එක කියන මතක ඇතිනේ මම කියලා දීලා තියෙනවා. දැන් මොකක්ද දාන්නේ අපි අගට is. consonant. consonant vowel එකකට කලින් y අකුරකට කලින් consonant letter එකක් නම් ඒ කියන්නේ vowel letter එකක් නෙවෙයි නම් අපි මොකද කරන්නේ y කපලා I yes set මතකයිනේ ඒක ක්‍රියාපදයක් අගට is එහෙම නැත්නම් SSH වලින් අවසන් වෙනවා නම් අගට es ක්‍රියාපදයක් y අකුරෙන් අවසන් වෙනම් y ට පෙර තියෙන vowel අකුරක් නම් අගට is ක්‍රියාපදයක් y අකුරෙන් අවසන් වෙන y ට පෙර consonant එහෙම නැත්නම් vowel අකුරක් නොවේ නම් y වත් is එකතු වේ. ওই රූල් එක මතක තියාගන්න. මතක නැත්නම් කලින් දාලා තියෙන lessons ටික බලන්න. right. He works. ඔහු කිව්වහම ඒක වචනයි. ඒකට යත් එක ක්‍රියාපදයේ ඒක වචනේ තබලා තියෙනවා he works. ඒතර ප්‍රශ්නයක් අහද්දී ඒක වචන කතරුත් එක්ක ඕ එහෙම නැත්නම් any singular subject we use does. Does he work? ඔහු වැඩ කරනවද? She likes. ඒ කැමති. Does she likes? It has. Does it have? Right? Okay, look at the B part. Start the word order. Do does subject infinitive verb. Do does එනවා ඊළඟට තමයි ක්‍රියාව කරන්න. ඊට පස්සේ infinitive verb එක කියන්නේ verb එකේ කිසිම change එකක් වෙලා තියෙන බෑ. ඒක වගේට yes වත් ඊට පස්සේ ing වත් කිසිම දෙයක් නැති verbs වලට අපි කියනවා infinitive. ඒ කියන්නේ base form එක. ක්‍රියාපදයේ base form එක බලමු. Do you play the guitar? ඔයා ගිටාර් එක play කරනවද? Do your friends live near here? ඔයාගේ යාළුවෝ මේ ළඟද ජීවත් වෙන්නේ? Does Chris work on Sunday? Chris ඉරිදට වැඩ කරනවද? Does it rain a lot of here? මෙහෙට ගොඩක් වහිනවද? ඔය දැන් ඔන්න බලන්න මේ do does වලට කලින් අපිට WH question words ගන්න පුළුවන්. මොනවද WH question words? What, why, who, where, when, which ඒ වගේ. Where do your parents live? ගෙදර කට්ටිය කියන්නේ දෙමාපියෝ කොහෙද ජීවත් වෙන්නේ? How often do you wash your hair? ඔයා කොපමණ වාරයක්ද ඔයාගේ කොණ්ඩය සෝදන්නේ? What does this word mean? මේ වචනේ තේරුම මොකක්ද? How much does it cost to fly to Rome? රෝමට යන්න කොච්චර cost එක යනවද? ඊළඟ questions with always and usually. Always and usually. Always කියන්නේ නිතරම. Usually සාමාන්‍ය. Right? What එකත් එක අපි ගන්නවා. What මොනවාද? Do does ගන්න හැටි මතකයිනේ දැන් නේද? Do එන්නේ බහුවචනයත් එක්ක. එතකොට all me does එන්නේ ඒක වචනයත් එක්ක. Do එන්නේ plural subject ලත් එක්ක. ඊට පස්සේ does එන්නේ singular subject ලත් එක්ක. Does Chris always work on Sunday? Chris හැමදාම කියන්නේ නිතරම ඉතින් වැඩ කරනවද කියලා අහනවා. What do you usually do weekend? සාමාන්‍යයෙන් මොනවද අහනවා සතියන්තේ කරන්නේ? සතියන්තේ මොනවද අහනවා කරන්නේ සාමාන්‍යයෙන්? What do you do? What do you do කියන එකේ meaning එක සමාන වෙනවලු. What's your job? ඔයාගේ රැකියාව මොකක්ද කියලා.
What do you do? I work in a bank. What do you do? I work in a school. What do you do? I work in a hospital. මොනවද කරන්නේ? කොහෙද වැඩ කරන වගේ අයිඩියා එක තේරුණාද? අර ඒ වගේ එකක් ගන්න පුළුවන් කියලා කියනවා. do මෙතන මතක දානවා C part එකේ do I we you they එක තමයි do ගත්තේ. does එක ගත්තේ he she it එක. Do you like music? ඔයා music වලට කැමතිද? Does he like music? short answer එක මෙතන දෙනවා yes. Yes, I do. Yes, we do. Yes, you do. Yes, they do. මෙතන yes, he does. Yes, she does. Yes, it does. නැත්නම් යන අර්ථයෙන් short answer no, I don't. No, we don't. No, you don't. No, they don't. ඒ වගේ, right? no, he doesn't. No, she doesn't. ඒ වගේ. මතකයිනේ. මතක නැත්නම් කලින් lessons බලන්න. Do you play the guitar? ඔයා ගිටාර් සෙල්ලම් කරනවද? එතන මට කියන්න no, I don't play guitar. එහෙම කියන්නත් පුළුවන්. No, I don't play guitar කියලා long answer එක දෙන්නත් පුළුවන්. No, I do කියන question එක වෙන don't කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් short answer එක දෙනවා අපි no, I don't. Do your parents speak English? ඔයාගේ දෙමාපියෝ ඉංග්‍රීසි කතා කරනවා? Yes, they do. නැත්නම් long answer මොකක්ද අපි දෙන්නේ? Yes, they speak English. ඊට පස්සේ does James work hard? Yes, he does. Does your sister live in London? No, she doesn't. Next one. අපිට කියලා තියෙන activity එකේ do does දාලා question හදන්න write the question with do and does. බලමු. First one is done. I like chocolate. How about you? Do you like chocolate? I play tennis. How about you? කොහොමද මේකේ questions එක අපි හදාගන්නේ? කොහොමද අපි හදාගන්නේ? දැන් ප්‍රශ්නේනේ අහන්න ඕනේ. ඔයා කැමතිද කියලා අහන්න. How about you? ඔය මේක question එක ගන්න ඕනේ. බලමු අපි කොහොමද ගන්න කියලා. මෙතන ක්‍රියාපදේ play කතරු කවුද? you. you එකත් එක්ක අපි ගන්නේ do the does ද? එහෙනම් අපි ගන්නවා do you මොකද්ද ක්‍රියාපදේ play. Do you play tennis? Do you play tennis? ඔයා ටෙනිස් සෙල්ලම් කරනවද? ඇයි කොහොමද මේක ගත්තේ? How about you කියලානේ අහන්නේ. එහෙනම් do you play tennis? එයා ටෙනිස් සෙල්ලම් කරනවා. You live near here. How about Lucy? Lucy කියුවම ඒක වචනද බහු වචනද? ඒක වචනයි. එහෙනම් ඒක වචන. singular subject ලත් එකයි මොකද්ද ගන්න ළමයි? Does. Does Lucy ක්‍රියාපදේ live? එහෙනම් අපිට ගන්න පුළුවන් does Lucy live near here? Lucy මේ ළඟට ජීවත් වෙන්නේ. එහෙම. ඊළඟට අහනවා Tom play tennis. How about his friends? His friends. මොකද්ද? කවුරු ගැනද අහන්න ඕනේ ප්‍රශ්නේ? එයාගේ යාළුවෝ. His friends කියවම මේක වචනද බහු වචනද? බහු වචනයි. එහෙනම් අපිට ගන්න වෙන්නේ do the දෙස්ත පුතේ. අපිට ගන්න වෙනවා එහෙනම් do ඇයි බහු වචනය do his friends. එහෙම නැත්නම් ගන්න පුළුවන් Tom's friends නේද? නැත්නම් do they ඔවුන් සෙල්ලම් කරනවාද? එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් Tom's friends යාළුවනේ. Play tennis. Right? Next one. You speak English. How about your brother?
කොහොමද ඔයාගේ සහෝදරය කතා කරනවද ඉංග්‍රීසි කතා කරනවද කියලා අහන්නේ. සහෝදරය කියලා අහුවාම ඒක වචනයි නම් අපිට ගන්න වෙන පද්ධතිය does. Does your brother speak in does your brother speak English? I do yoga every morning. How about you? ඊට පස්සේ Sue goes always a lot. I want to be a famous. You work hard on මේ ටික තනියම activity ටික මේ activity එක කරන්න බලන්න. Right? So activity අපි බලමු මේක. Make the question from these words. Do, does, put the word in the right order. Where do you parents live? Do you always get up early? බලමු how often. දැන් අපි මුලටම ගන්න මොකද පුතේ? එහෙනම් WH question එකක් නේ නේද? මතකයිනේ මෙතන ස්ට්‍රක්චර් එක හැදිච්ච විදිය. WH question, do, does, subject, verb එක, object එක. Right? ඊළඟට question mark. අපි බලමු මේක හදන විදිය පැටියෝ. මෙතන දෙනවා how often. TV you watch. එහෙනම් පැටියෝ මොකද්ද ගන්න ඕනේ? මුලට ගන්න ඕනේ මෙතන WH question එක. එහෙනම් මොකද්ද මේක තියෙන්නේ? How often. ඊළඟට ගන්නේ කවුද? do හරි does හරි how often. දැන් you නේ තියෙන්නේ. you තියනවා අපි අනිවාර්යෙන් ගන්න how often. do එක අපිට දාන්න වෙනවා. add කරන්න වෙනවා. right? do එක අපිට add කරන්න වෙනවා. how often do you subject එක ගත්ත ඊළඟට verb එක ගන්න. verb එක මොකක්ද තියෙන්නේ? watch. object එක TV. how often do you watch TV? කොපමණ වාරයක් TV එක නරඹන්නේ කියලා අහනවා. ඊළඟට you want what for dinner. WH question එක අපිට පේනවා WH වල තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් what. you නේ තියෙන්නේ. you තියෙනවා අපිට ගන්න වෙන්නේ මොකද්ද ළමයි? do. you තියෙන නිසා do ගන්නවා. do you what do you අවශ්‍ය. want කියන්නේ අවශ්‍ය. want for කියන්නේ සඳහා. for dinner. what do you want for dinner? ඔයාට මොනවද දවල් රාත්‍රී කෑම සඳහා අවශ්‍ය? dinner එක කියන්නේ රෑ කෑම. රෑ කෑම සඳහා ඔයාට මොනවද අහනවා අවශ්‍ය? what do you want for dinner? like you football. you තියෙනවා. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද පුතේ? do එකත් එක්ක ගන්න මොකද්ද පැටිය? do එකත් එක්ක ගන්න subject එක මොකද්ද? do you ඊට පස්සේ verb එක තියෙනවා like football. do you like football? football වලට කැමතිද? your brother like football. your brother කියන එක වචනද බහු වචනද? ඒක වචනයි නම් do the does the does your brother like වගේ සහෝදරයෙක් ෆුට්බෝල් වලට කැමතිද කියලා අපි අහනවා. right? ඔන්න තමයි කරන්න තියෙන්නේ. okay. මේ activities ටික තනියම කරන්න බලන්න ටක් ගාලා කරන්න පුළුවන් ද බලන්න මේ ටික. මතකයිනේ කොහොමද එන්නේ කියලා? WH question එකේනවා ඊළඟට බලනවා කතෘ. කතෘ ඒක වචනද බහු වචනද? ඒක වචන නම් does. කතෘ බහු වචන කෙනෙක් නම් do. තේරුණානේ? do does දැම්මා ඊළඟට ක්‍රියාව කරන්න. subject එක දැම්මා verb එක දැම්මා ඊළඟට object එක.